Hello friends, ඔන්න ඉතින් අදත් ඉතින් මොකද්ද මේ ඉන්දුනීසියා බස් ගේම් එකේ ගේම් එක ගෙනල්ලා තියෙන්නේ. ඔන්න ඉතින් තුන් දෙනාත් එක්කම යන්න ඉතින් රේසින් ට්‍රැක් එකක් බලන්න. ගේමින් රැංගෝයි ජනාබෝයි ඇවිල්ලා ඉන්නේ. ඉක්මනට යාළුවනේ මම පාර දන්නේ නැහැ, මං විතරයි දන්නේ. තෙල් ටිකක් ගහන්න යන්න තෝර යාළුවනේ. ඔයාලට පේනවා ඇති තෙල් ඉතින්. මට සී වෙනවනේ. මූලික යාළුවනේ මං විතරයි පාර දන්නේ. හරිද? මූලිකම් පාර දන්නා වගේ යන්නේ බලන්නකෝ. ඒ ඇස්සේ මේ රීකනෙක්ට් වෙනවා යාළුවනේ. සිග්නල් නැහැ වෙන්නද? රෙද්දවල් වෙනවනේ ඉතින්. අයියෝ. කුබං. අඩි වරෙන් බං. අඩේ කුබං. චුට්ටා හිටපන් යාළුවනේ. මේක හරි ගියාම ඔයාලත් එක්ක සෙට් වෙන්න. යාළුවනේ හරි ගියා. අරුන් දෙන්න කොහෙද කියලා මැප් එකේ බලමු අපි. මංගාව කවුද ඉන්නවා? උන් දෙන්න අරහේ ඉන්නේ යාළුවනේ. මම හිතන්නේ තෙල් ෂොප් එකේ වෙන්න ඇති. ඔව්. අපි හෝන් එකක් ගහලා උන් නතර කරගමු. උන් කොහෙද යන්නේ? ඔහෙ නෙමෙයි. උන් වැරදි පාර යන්නේ යාළුවනේ. අනේ මන්ද මොනා කරනවද කියලා මට නම් තේරෙන්නේ නැහැ. පිස්සු වගේ යනවා. උන් යාළුවනේ මැප් එක බලයි යනවා. පිස්සු යක්කු. බලන්න අර අරුවේ පිස්සා වගේ යනවා. හරව ගත්තා. ගේමින් රැංගෝ පිස්සා වගේ යාළුවනේ. ගුණා වගේ ඔහේ යනවා. පාර දන්නෙත් නැහැ. ඒ වුණාට යනවා ගුණා වගේ. පාර දන්නා වගේ හරියට. ගේමින් නෙමෙයි කවුද ජනාබෝයි නම් ආවා. අපි අරු වෙන කයිමු. කොහොම නෑනේ. උත් එනවා. දෙන්න වෙනවා අපි යන්. එනවා නේද? බලමු බං. පුරවල් දෙන්න එනවා. අපේ පිටිපස්සේ කවුද එන්නේ? ජනාබෝයි එන්නේ. ගේමින් රැංගෝකෝ. ඔන්න හිටපන්. අරු වෙනකන් ඉන්න කියමු යාළුවනේ අපි උමේෂ්ට. අරු වෙනවා. යාළුවනේ මට පාර වැරදුනා වගේ සීන් එකක් තේරෙනවා. මට මතක හැටියට නෑ. යම් බලන්න. පාර වැරදිලාද මන්ද යාළුවනේ? මෙහෙම එකක් ආවේ නෑනේ යාළුවනේ. පාර වැරදිලා යාළුවනේ. ෂි. වාණ්ඩක වුණ වැඩේ. දැන් කොහොමද මෙතනින් හොයාගන්නේ කොන පාරද කියලා? බලන්නකො වුණ වැඩේ. ෂි. උන්න පාරේ දාවි කියලා අපි දන්නේ නෑනේ. අරිනුත් දැන් මගේ පස්සෙන් එනවා ඇති. දැන් මොකෝ යාළුවනේ කරන්නේ අපි? මේ පාරෙන්නේ අපි ආවේ. මේ පාරෙන් වෙන්න ඕන යන්නේ. අරුන් එනවනේ. අරුන් නම් එනවා. යාළුවනේ මට මොන පාරද කියලා මතක නෑනේ. බලන්නකෝ. මේ පාරක් නෙමෙයි. මම මැප් එක වැරදියට දාලාද මන්ද යාළුවනේ? මේ පාර වෙන්න ඕන. මේ කැම් බාන්න.
පාර මතක නෑ කියන්නකො මාර වැඩි උනේ කියම් බාන්න ඒ ඇස්සේ වහිනවා යාළුවනේ ගේම් එකට අඩෝ බලපංකෝ ඉතින් උන වැඩේ ෂික් බලපං කොහොමද දැන් පාර හොයාගන්නේ කියලා උන පාරද කියලා හොයාගන්නේ ඔය වගේ වැඩ අපිටමයි වෙන්නේ බලපං උන පාරද කියලා මතක නෑ යාළුවනේ අයියකෝ අම්බෝ හරි මේ පාර තමයි අම්බෝ ඇති ආන්තයි යාළුවනේ ඇති ආන්ත අරුන් දෙන්න එනවනේ බලමු බලන්න උන් දෙන්න අතන නැවතිලානේ අපි උන් දෙන්න එනකන් චුට්ටයි මේ යාළුවනේ උන් දෙන්න එනවා හරි උන් දෙන්න එනවා අපි යන් යාළුවනේ සිග්නල් නැතුව ගියා යාළුවනේ හරි ගියා අපි බලමු අරුන් කොහෙද කියලා බලන්න උන් තාම එන ගම යාළුවනේ අපි බලමු උන් හරි පාර එනවද කියලා රිවර්ස් එකක් ගහමු උන්ට පාර හොයාගන්න බැරුව වෙන්නද යාළුවනේ පොඩි සිග්නල් නැති කේස් එකකුත් තියෙනවා අපි මැසේජ් එකක් දාමු උන්ට පාර හොයාගන්න බැරුව ඉන්නේ යාළුවනේ අපි වාන්ඩ රිවර්ස් එකක් ගහලා යමු නවනත් කොල්ල දෙන්න පවුනේ කොහොම හරි අන්තිමේදී පාර කොහොම හරි හොයාගත්ත යාළුවනේ කොයා කොමුන් දෙන්න යාළුවනේ මුන් දෙන්න ගියා මාව සිග්නල් නැතුව ගියා මුන් දෙන්න කොහොම හරි ගියා බලන්න මාර බල්ලෝනේ දෙන්නම ගියාද ඔව් දෙන්නම ගියා කමන්නේ යන්කෝ අපි යන් ඉම්මන්ට උන්ට කොහොමත් අතනින් දාන්න බෑ යාළුවනේ පොඩි ලැග් වෙන සීන් එකක් තියෙන ඒක තමයි සිග්නල් නැතිව තමයි මේ ඉන්නේ ජනාබෝයි අන්නරු යනවා ඌ හරව ගන්න යන්නේ අපි මෙතනින් හරව ගමු ගැම්මට යාළුවනේ ඔයාලා අම්මට සිටි වුණා නේද මෙතනින් හරවන්න ගිහිල්ලා යාළුවනේ ඔයාලා මෙන්න මේ පාලම තියනනේ පාලම ගාවින් ගැම්මට දාගන්න ඕනේ පාලම ගාවින් ගැම්මට මෙතනින් දාගන්න
බස් දෙක දෙපැත්තෙන් එනවා යාළුවනේ. අපි ගැම්මට මෙන්න මේ අස්සේ පාරෙන් දාගමු. බ්‍රේක් එක ගහයි යාළුවනේ නැත්නම් හරියන්නේ නැහැ. ඔය දැක්කනේ. ඒක ගානට ගන්න ඕනේ යාළුවනේ. හරි ගත්තා. ඔන්න යාළුවනේ දැන් ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් රේසින් ට්‍රැක් එක. මෙන්න තියෙනවා බඩු. අපි චුට්ටක් දැන් නවත්තලා අරුන් දෙන්න එන කයිමු. බැලයන්කෝ. ජනාබෝයිට තමයි යාළුවනේ මෙතනින් දාගන්න ප්‍රශ්නේ තියෙන්නේ ගේමින් රැන්ක් කොට නම් පුළුවන්. ජනාබෝයි තමයි මෙතනින් ප්‍රශ්නේ තියෙන්නේ. වීඩියෝ දෙක තුනක්ම රෙකෝඩ් කරා. ඒ වීඩියෝ දෙක තුනේම අපි දෙන්න නම් දාගත්ත කොහම හරි ජනාබෝයිට තමයි ප්‍රශ්නේ උනේ යාළුවනේ. ජනාබෝයි යරහෙන් එනවා. නම පෙන්නනවා. වරෙන් ජනාබෝයි. දයාරු ඇවිල්ලා එකපාරම හප්පයි දන්න යාළුවනේ. කොහෙද මේ මූ යන්නේ? ගානට ගනින් ජනාබෝයි. ඕනත් පව් කොල්ලා යාළුවනේ. ජනාබෝයි ළඟදී තමා ගේම් එක ඩවුන්ලෝඩ් කරලා තින්නේ. ගත්ත යකෝ. තාම නෑ වුණා. හරි මම යමු. අපි ගානට මෙතනින් දාගමු යාළුවනේ. බස් ටික. අපි මැසේජ් එකක් දාමු මෙතනින් පීලියට දාන්න කියලා. හරි මැසේජ් එකක් දැම්මා. අපි බලමු බලන්න. ගිහලා බලමු. අරුන් දෙන්න කොහොම හරි ගත්තද කියලා. දෙන්නම එකම තැන පෙන්නනවා. ගේමින් රැන්ගෝ නම් දාගෙන තියෙන්නේ අරු අයියෝ බලන්න යාළුවනේ කොහෙද දැම්මේ කියලා. දැන් කොහොමද කියපන් කෝක ගන්න ආයේ. කොල්ලව ගන්න බෑ සීන් එකක් තියෙන යාළුවනේ. මාත් හෙල්ප් එකක් දුන්නා හරි යාළුවනේ පවුනේ. අපි එතන රිවර්ස් පාරක් ගහලා ගමුකෝ. මම කිව්වනේ යාළුවනේ ඔයාලට මුට තමයි ප්‍රශ්නේ තියෙන්නේ කියලා. කමන්නේ අපේ කොල්ලනේ. කොහොමද ගමුකෝ. ගේමින් රැන්ගොත් දාගෙන හප්පනවා. ඒ අයිවැන් රැන්ගෝ. මොකක්ද ඌ කිව්වේ? එපා කියලා දාමු. කෝ අශේලයා ගියාද යාළුවෝ? බාන ඉන්න. අශේලයා ගිහිල්ලා යාළුවනේ මහ බල්ලා ඕක බාන්න යාළුවනේ. ඒක ගිහිල්ලා මේකට උදව්වක්වත් කරන්නේ නැතුව යාළුවනේ. මොකෙද්ද නේද ඌ? කවන්නේ අපි ගිහලා හපමුකෝ. හරි හැප්පුවා. අප්පට සිරි පෙරළුණානේ. නෑනේ හරි. යොස් පාරක් ගත්තා හරියනවා. අපි ආයේ පාරක් ඇවිල්ලා හප්පමු. කොහොම හරි අපි කොල්ලව ගමු. අයියෝ අරු ගියා යාළුවනේ. කමන්නේ ඌ ආයේ ජොයින් වෙයිද දන්නේ. අපි දෙන්න යන්. අශේල අපි දෙන්න යන් වරේ. ආයාරු ජොයින් වුණොත් අපි උදව්වක් දෙමු යාළුවනේ. ඔන්න
ඔන්න දැන් ඉතින් අපි දෙන රේස් එකක් යන තමයි යාළුවනේ යන්නේ. එතන මාරු පොට් ටිකක් තියෙනවා යාළුවනේ මම ඔයාලට පෙන්නන්නම්කෝ. මේකේ යාළුවනේ රේසින් කාර් වලට යන්න හදපු පාර. බස් වලට යන්න බෑ ඒ උනාට ලාවට යන්න පුළුවන්. ඔයාලා බලන්නකෝ. අරු වෙනව නේද? අරු පේන්නේ නෑනේ. වෙනවා. ඌයි අපි යන්. මේක යාළුවනේ තියෙන සුපිරියට මේ උඩකින් පන්නන්න එහෙම අපි ගැම්මට ඩබල් සිග්නල් දායියා. මේ යාළුවනේ මගේ 3 වෙනි බස් එක. ඔමේෂාරි තියෙන 2 වෙනි බස් එක, ආස්ට්‍රේලියාවේ තියෙන ගේමින් රැංගෝට තියෙන 1 වෙනි බස් එක, මට තියෙන 3 වෙනි බස් එක. එතකොට පරණම් බස් එක තියෙන ගේමින් රැංගෝට ඌ බස් එකක් ගන්න යාළුවනේ ඌ අර හොඳ බස් එකක් ගන්න සල්ලි එකතු කරනවා ඔකක් වුණානේ. ඔන්න යාළුවනේ මෙතනින් පන්නන්න යන්න ඕම් බලන්න. ඕ පොට්ටනේ එතන පිරියට ආවා. කමන්නේ අරුවේ අපි යන්. අරු පන්නන විදිය බලන්න ඕනේ. රික්වෙස්ට් එක ගහලා ගමු බලන්න. කොහොම ඩබල් සිග්නල් දැන් මම ගතිය. අපි මූ පන්නන විදිය බලමුකෝ යාළුවනේ. නම් පෙන්නනවා කොල්ලා එනවා බලමු බලන්න. ළඟ ළඟ වෙනවා. බලමු බලන්න මෙතනින් පන්නන විදිය. එනවා. ළඟ ළඟ පෙන්නනවා. බලමු බලන්න පන්නන විදිය. යාළුවනේ ඔයාලට පේනවා ඇති බස් එක එනවා. ඔන්න පන්නන්න යන්නේ. ඔන්න පන්නනෝ. ඔන්න ඔසේ පැන්නුවා යාළුවනේ. ගේමින් රැංගෝ පැන්නුවා. යයි අපි යන්. තල්ලුවකුත් දුන්නා යාළුවනේ අපිට. සුපිරිට එතනින් පැනිලා එනවා යාළුවනේ. එතන තමයි යාළුවනේ පොඩි ප්‍රශ්නයක් තියෙන්නේ. අරු වරහෙනවා. මෙතන යාළුවනේ මරු මේ ලස්සන ටිකක් ඇල පාරක් වගේ යනවා. එතනින් පන්නන්නත් තියෙනවා. පන්නන්න නෙමෙයි එතන යන්න. ඊට පස්සේ යාළුවනේ මෙහෙම කෙලින්ම ගියාම ආය අතන්ට වැටෙනවා. මේ යාළුවනේ ගැම්මට මෙහෙම ගිහිල්ලා මම දිනුම් යාළුවනේ ඉතින් රේස් එකේ. අතනින් දැන් ගැම්මට බස් දෙක ගහමු. පව් ඈ උමේෂ් ඈ උනාට ජනා බෝයි කමන්නේ ඌව අනිත් වීඩියෝ වලදී ගේන්න යාළුවනේ. තව ගේන්න ඕනේ යාළුවනේ මොකද්ද පොල්මන් ඉන්න මේ දුම්රිය ස්ථානයක් බලන්න. ට්‍රේන් ස්ටේෂන් එකක් ගේන්නම් වීඩියෝ එක. ඒක හැබැයි යාළුවනේ දවල්ට ඒ හොල්මන නෑ රැට විතරයි පේන්නේ ඒකේ. මම ඔයාලට ඒක වීඩියෝ එකක් ගේන්නම්. ගේමින් රැංගෝ නම් ඒක දාලා තියන්නේ ඔයාලා ගිහලා බලන්න. ගේමින් රැංගෝ එකේ මේ ලින්ක් එක මම මේක දාලා තියන්නම්. ඩිස්ක්‍රිප්ෂන් එකේ දාලා තියන්නම් ඔයාලා ගිහලා බලන්න. එහෙනම් ඉතින් ගේමින් රැංගොත් ඔහොම වෙනවා. එයත් ඉතින් මේ වීඩියෝ එකම රෙකෝඩ් කරා එයාගේ ෆෝන් එකෙන්. බාන නේද කපටියනේ එහෙන. කවන්නේ එහෙනම් ඉතින් තව සුපිරි වීඩියෝ ගේන්නම්. ඉතින් අදට මං ගිහිල්ලා එන්නම්. මං තමයි ගේමින් විත් පැනියා. සබ් කරලා නැති අය සබ්ස්ක්‍රයිබ් කරලා ලයික් කරලා කමෙන්ට් කරන්න. එහෙනම් ඉතින් අදට මං ගිහිල්ලා එන්න මේ වගේ තව සුපිරි වීඩියෝ ගේන්න. මං තමයි ගේමින් විත් පැනියා. බයි.